Ini sudah minum apa? Aku kan ya bang. Betul suaranya lagi. Suaranya lagi lah. Marah kes sudah video. Video nang ada marah kes. Ini body seller apa yang gua? Abi mana iba? Ya di belah-belah nih pak. Dana nih kaparak bisa deh mas? Ada pak. Nenek baru nih. Aduh mi, bersuara tuh semua mana lagi lah? bang, minyak ගෙදර නෑ. මම දැක්ක මිනිහ උදේ පන්සල පැත්තට යනවා. ඒක උන් ඉඳහන් ඇහැගිය අපිට. හැබැයි ඕක දෙදර හිටියොත් නම් ලෝක විනාශයක් එන්නේ. මතකනේ දීපාල 90 දස් වැදලා. Aduh mi, mawat gas pandi itu bang? නෑ බං. උඹ උගස් බදින්නේ නෑ. උගස් බදින්නේ ගෙදරින් තියොත්නේ අපි යමන් අර ටික කපන්න. කෑ ගහන්න තු වරෙල්ලකෝ. Eh bayat bay bang? නෑ මොනවා බය දෙන්නද? Bagi ya. මේ උනාට පරිස්සමෙන් යමන් ඔය. Tekan apa bang? Mana bang? Pulau bang itu memulai kan? Wah, tekan apa bang? Ini dia kan? Tekan kali ini. Ini dulu begini dah. Aduh, meja anak supiri bang ada ke? Meja kayak bukan kali bang? Supiri ha? Ini aroma gas pandi itu bang? අයියෝ කටර හපන් බම් මලවදී කවුද බම් මේ මුන් වගේ උන් මේ වගේ ගමන් කන්නේ hari bang. Baru kapang barang aru වෙනවද කියලා. මදුරුව කනවා බම් මේ රෙද්ද අසිරිංගල. අරදුව මේ ගහනේ උඹ කිව්වේ ඔව් ඔදා තම කපාංග මේ වැඩි සද්ද දන්නේ නැතුව කපාන් නැත්තම් දන්නවනේ අනුවාකෝ ඒක අරු බලනවනේ මචං සද්ද එපා මේ සොත්තිය මේක පොඩ්ඩක් කපා මට පොම්ප බරක් තියෙනවා මම දාලා එන්න මම කපා අනේ කපා Ini mau gas pandi itu bang? apaan gas badiන්නේ මේ පොඩ්ඩක් ඉතින් මාත් කියනවා mbak indah bang kok? ආවරේ Suandai muwe malpani Nesaginale nilmini Majivite panarandi Nalayani rosami Amambe kiratagia Kirirawa Enagia Ulutia ගඟේ ගියා යකෝ කාලකන්නේ වඳුරොත් ඇවිල්ලා ගහක ගෙඩියක් කා ගන්න විදියකුත් නැහැ වඳුරොත් එකක්වත් තියාගන්න බෑනේකෝ අපිට එකක් ගෙඩියක් ගන්න පුළුවන් ඒ සද්දෙකුත් ඇහෙනවනේ මොකක්වත් කවුදකෝ මේ දවල් මයකට ගස් කපන්නේ උගේ අම්මගේ තාත්තගේ බූදලේද නෑනේ මම යන්නම්කෝ බලන්න අම්බෝ පුදුම සනීපයක් බම් මාරා මාරුවෙන් ඉඳී අමාරුකින් බං ඉතී තද කරන් ඉතී අනේ මේ අරු තනියෙන් අතන අවුලක් නැති වෙන්නේ අම්මෝ සුසි Sumane mama ya aku? Aku? Sumane mama? Sumane mama pansal dia kiwane ne? Aku pansal dia nang aruge avatar di ini balapang aku. Malah kili aja aru atana taniyen bam මොකද කරන්නේ? අද නම් පුතෝ බදු මාත්තු මම යුබයක් අමාරුවේම නැක්ක වියලා ඉතින්. ඒ තරදු අරු පව් බං අරු අතන තනියම. මේ පවුනා උඹ පින් කර දානින් මක නම් බෑ දස්සන ඉන්න මම යනවා යන්න අම්බෝ ඉඳපන් මමත් එනවා එහෙනම් ඉන්න මට සිලි
ඉඳපන් ඉඳපන් මාත් වෙන මේක පැල් බැව්වේ කවුද ඔය? මොනවාවත් නම් බඩුම තමා අරුන් ටිකක් ගියා තාම නෑනේ කාලකන්නි ඌ තමයි ගස් කපන්නේ කරන්නේ අද මම හොඳ වැඩ කරන්නම්කෝ බලන්න වීල් පොඩි ජාම්බන් තව ටිකයි තියෙන්නේ පොඩි ඉඳපංග බං තව ටිකයි තියෙන්නේ මේ බගි බලන්න බුරු සුමනේ එනවද කියලා සුමනේ මම සුමනේ තමයි මේ දේපොළ වස්තුවද කාගේ ගානද කපන්නේ ඈ කාගේ ගානද කපන්නේ මේ බුරුකල්ලේ පීනවා මම කපන්නේ කපන්න හොඳ පාට මකු ගන්නවද අර ගස් බලිර තියලා අනේ එපා සුමනේ අනේ මම යවන්නනේ යවන්න අපේ අම්මා බලාගෙන ඉන්නවා අම්මා එන පොරේ බූදලේ වස්තුව තියෙනද කවන්න මේක මං අරන් ආයේ මට සද්දයක් තියෙන නිසා ලේසියෙන් හරින්න පුළුවන් මේක යවන්නකෝ අනේ අප්පා අම්මා එනවා බලන්න අම්මට දෙන්න මං කොහොම හරි රිමි කොට්ටක් දාලා අම්මට නාවල ගන්න කියන්නම්කෝ හරි දෙන්නම්කෝ අනේ යන්න ඌට සප්ප වැඩි මේක පොල් ගහක ගිහිල්ලා පන්දිනවා පොල් මේක ඔබට හප වැඩිනේ මං ගිහිල්ලා පොල් ගහක පන්දිනවා නෑ පොල් ගහක වලේ යා අනේ සුනා යවන්නකෝ අනේ සුනා මාය වන්නකෝ සුමන මාමේ අනේ යවන්නකෝ අනේ රත්තන සුනා මාය වන්නකෝ අපේ අම්මා මංගනකම් බලාගෙන ඉන්න සුනා අනේ මාය වන්නකෝ අනේ අයියෝ මොන කර්මයක්ද මට මේ උනේ සුමන මාමේ යවන්නකෝ යවන්න බහලා තියෙනවා සුමන ආලා දිනවා මොනවද අහලා තියෙන්නේ නෑ මුකුත් ආලා බහලා තියෙනවා පන්සිල් පද පහේ දෙවෙනි සිල්පදේ මොකද්ද කියලා නෑ මාමේ මම ඕවනම් දන්නේ එහෙනම් ආගනින් අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි දෙවෙනි වදේ ඈ මොකද්ද බලපන් ඒකවත් උඹ දන්නේ නැහනේ ඒකෙන් කියන්නේ මං අන්සතු දේවල් නොගන්නෙමි නෑ සුමන මාමේ මම ගත්තේ මන් සතු දේවල් අවුදරි මේ දේවල් ඔක්කොම මගේ සුමන මාමේ ඈ මොකද්ද බා ඒ කතාව ඇයි මාමේ මම සුනියත්ගේ පෙම්වතා මගේ මාමණ්ඩිනේ මාමේ උඹ තමයි එනම් පෙම්වතා මම උඹ අල්ලගන්න තමයි හිටියේ හිටපිය මම අද බට මේකේ අමාරු හොඳනේ අපි ඔතනදී කර අනේ බුදු අම්මෝ අනේ අයියෝ කෑවා දිමියා කෑවා අනේ මේ ඒක නෙමෙයි උණු බටේ කපන් ආන වෙසක් කුඩු හදන්න තිබ්බනේ බා වෙසක් කුඩු මම මගුලක් කතා කරනවා මට මේ වෙසක් පෙල්ලා ඉන්නේ ඇයි බං උඹලා මට කියන්න තු දිව්වේ බලපන් මේ පළුත් දාලා අස්සරිදනවා අපි ඔතන හිටියන අපි කක්කෙල්ලෝක තමයි ඉති බල මාර යාළුව බං පොල් පිත්තෙන් කපා ගන්න පුළුවන් අම්මෝ දනවා අයියා හරි බං උණ බටන නැත්තේ අපි බීම්බට වලින් හදපු අම්මා ඔවුනේ බීම්බට වලින් හදන්න පුළුවන්නේ මේ බල ඕන මොනක් කරගනින් මම යන වෙන්න මන් තව ටිකකින් එන්නම් මෙතන හොඳටම දැවිල්ලයි බං
මං සිද්ධාලේ පුටියක් ගා ගන්න. දවසක සුමනයාගේ ඔය සරමස්තරම දානවා දීමිකඩු 4-5ක්. මානවා බා. අම්මේ. අම්මෝ. ඉදරවා. දුක දන්නේ වෙන කවුද? මායි මගේ අහවල් එක තරන්. දිමි කනවා දන්නවා නම් කපන්නේ උන බට මම නම්. මේ තරියා අපි කඩේ පැත්තට යමන්නේ බීම් බට්ටියක් ගන්න යන්න බෑ. යම මොනවා වුණත් කනුව පව නේ බං. දිමි කොට්ටම්ම දාලා නේ බං. කියන්නේ දිමි දොට්ටම දාලානේ. පව් බං. යම. බලපං උතරද? ඉතින් තරම් ලේසි නෑ නේ බං මේවා හදන එක. ඒක නම් එහෙම තමයි බං. ඇයි මේ ඉදිකට්ටක් දෙලාවේ? ඉන්දි කට්ටෙන් මේක පුච්චන්න තමයි බං හැදුවේ. ඒත් ඉන්දි කට්ටෙන් පුච්චනට වඩා ඒ කට්ටෙන් පුච්චන එක ලේසි බං. මම මේක යකට්ටක් ගත්තේ. එහෙනම් මේක මෙතන කියන්න එපා බං. කකුල කාණේ යනම ලොකු විනාශයක් එන්න මේක මේ පැත්තකින් කියපන්. කොහොමද කුණු බදෝනින් අදිනවා කදා මේකකින් අදින එක අමාරුයි බං. මේ උණ බටි කිව්වහම මතක් වුණේ. අරුට මොකොත් දන්නේ නැහැ නේ බං. සත්‍යයක් කරන්නේ නැහැ. ඔය එන්නේ දිමියා. ඕකනම් ලේසි එකම මැනෙන එකෙත් නෙමෙයි. මේ වගේ ගේට් පොඩ්ඩ ඇරලා තියා. ඇයි බං? අයි මේ හුලක් පාරකට දෙන්නේ ආ රස්නේ බං. මේ ඒකනේ ඔබට මොකද බන්දේ? තාමද ඇවිල්ලායි බං. පිස්සු දාලා දෙපාරක් හේදුවා. සිද්ධාලේ පොඩ්ඩක් එද්දි ගාගෙන බං ආවේ. මේ ඒක නෙමෙයි බං. අඩේ අම්මා ඩවුඩු අම්මා මගේ බස්ස දු අම්මා මගේ බස්ස මේ මොකද්ද බං අරුට එකපාරට උනේ තාම අමාරුයි ඇති බං. දිමි දොට්ටම්ම දාලානේ. මේ කොහොම මෙතන තිබ්බ සක්කුඩුව ඕක කැති අමාරුවක් නෑ බං. සුවල් එකකම ඕක වෙසක් කුදු දාලා ටික් කරා. ඈ මොකක් ඕකට මම අද වරින් බං යන්න යම. මේක නම් හරියට වැඩ නෙමෙයි බං. සුමනයාගේ වත්තේ උණුබට කවන්න ගිහිල්ලා සුමන දැම්බම මගේ අහවල් ගස්ස දිමි කොට්ටා. මේ මදිර උඹලගේ ගෙදර යන වෙසක් කුඩුව දාන්න. පුකේ යනුන බං. මේ බලපන්. ඉන්දි කට්ටා. ඔය මගුල් හරියන්නේ නැහැ බං. අපි කඩෙන් ගමු වෙසක් කූ ටික. මට නම් දැන් මේ තිත්ත වෙලා බං තියෙන්නේ. අනේ අම්මේ. මේ මදුරක් කතා කරමු. කොහෙන්ද බං ඔය මදුල් දෙන්න සල්ලි? තිබ්බකින් තය බීම බදයි තව කරලා ඉදලා. ඔබ එකක් කෙරී. නවත්ත ගන්නilla. මං ආව තියෙනවා මචං ආයේ. සුපිරි අයිඩියා එකක්. අනේ නවත්ත ගන්න මේ මගුලේ අයිඩියා. පේන මට වෙච්ච දේ පුගත් රිදෙනවා බං. හරි බං. එහෙම උලක් වෙන්නේ නැහැ මේ පාර. ඈ ඔබ ගිහලා පොතකු පෑනුක කරව වරෙන්කෝ. අනේ මන් දන්නේ නැහැ බං උඹේ ඔය මගුල්. ඊළඟ මගේ පුකේ කව කට්ටක් යන්නේ නේද මන්ද. ඕනේ මගුලක් කරගනි. ඉඳා. දීපන්. මේකේ මචං සීන් එක. ඔව් කියපන්. හරිදුවා. ඔබ මේකේ මචං රූල් 3ක් ගහපන්. ඒ කියන්නේ වගුවක් හරිද? හරිද. එකක දාපන් දිනේ කියලා. අනිත් එකේ දාපන් නම. අනිත් එකේ දාපන් මුදල. හරිනේ? කරපන් වැඩි. ඔන්න ඔබ කියපු විදිහක වැඩේ කළා. මොකද්ද බං ඔබ කරන්න යන්නේ? හරි. මේකයි. අහගෙන ඉන්න මචං වැඩේ. කියම්බෝ. අපි මචං ඩාන්සලක් දෙන්න යනවා කියලා කට්ටියකින් සල්ලි එකතු කරගමු. ඊට පස්සේ මචං ආයි කෙලින්ම කතන්දරට ගන්නෑ. ඒ සල්ලි වලින් අපි කූඩු වෙමු. මොකෝ කියන්නේ මගේ අයිඩියා එක. වැඩේ සුපිරිද? අඩේ. මරු අයිඩියා ගනේ බං. ටිම්බ මොළගෙන මොලවන්නේ බං. යම ටක් ගාලම. මරේ. යමන් මේ පෑනගෙන
මචන් දන්ස ද අපි කමු දන්සල් මේ මේ ගෙදරින් නම් හොඳ ගානක් කඩා ගන්න පුළුවන් ඒ වගේනේ. ඒ වගේ පාඩක් තියෙනවා ගේත් හොඳයිනේ බා. අදාරම් බලන්න. ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද? කවුරු කතා කරනවා මම දන්නා ඊටාසේ වැඩක්වත් කරගන්න නැහැ ගෙදර. මේ ළමයි ටිකනේ. මොකද මේ? අංකල් අපි මේ දන්සලක් දෙන්න කියලා. එව්ව හොඳ වැඩ. කවද්ද දෙන්නේ? මොනවද දෙන්නේ? අපි මේ බීම බීම? නෑ අංකල්. බුරියානි දන්සලක් අපි දෙන්නේ. ඒකනේ අංකල්. අපි එහෙම බීම දන්සල් දෙනවද? මරුනේ. කොහෙද තියෙන්නේ? මසුත් දෙනවද? මස් නම් දෙනවා. එළුවද? කුකුලද? එළුවක් දෙනවා. කුකුලක් දෙනවා. විතරක් දෙනවා. හැබැයි ආධාර තමයි ඕනේ. අනේ ඉතින් කන්නක් දීලා ආධාරයක් දෙනවා කියන්නේ. අනේ මට නම් එපා ඉතින් කොල්ලෝ එහෙම ඉතින්. නෑ අංකල්. අපි මේ අංකල්ට ආධාර දෙන්න නෙමෙයි ආවේ. අපි මේ දන්සලට ආධාර ගන්න ආවේ. ආධාර? යකෝ මගෙන් ආධාර උඹලා තියෙනවා මටත් දීලා ඵලයක්. යකෝ කොල්ලෝ දන්සල තියවන මටත් කතා කරපන් හොඳේ. යකෝ මූ බලා අංකෝ. උඹල බංගවා. දන්සල තිබ්බොත් පණිවිඩයකුත් දෙන්නලු. සික් මේ වෙලෙක් කියන එකක් නෑ බා. මේවා මේ සුපිරි ගයක් තියෙනවා. හොඳ ගාණක් කඩා ගන්න පුළුවන්. මොකෝ කියන්නේ? යවන්ද? ඉතින් කීයක ඉන්නේ? යමන්කෝ බං. හරිද? යමන් ගාණක් කඩා ගන්න පුළුවන් ගයක් තියෙනවා කියන්නේ. ආලත් දන්න පුළුවන්. හලෝ. මේක තමයි ගෙදර. මේක තමයි ගමේ පන්සලේ ප්‍රධාන දායකයාගේ ගෙදර. අම්මා මේක මේක තමයි. සමියා උඹ හොඳට ඔක දීපන් ඇම්බරිලා යන්න. නොවෙත් උඹට හොඳ ගාණක් පුළුවන් කඩා ගන්න. මචං වැඩේ කරනවා. නොවෙත් ඈ. කතා කරන්. කතා කරන්. ගෙදර කවුද? ගෙදර කවුද? මේ ළමයිනේ මොකක්ද කාරණාව? අපි මේ දන්සලක් දෙන්න කියලා. ඒක කොච්චර හොඳ දෙයක්ද? දන් දෙන එක කොච්චර හොඳයිද? ඉතින් මගෙන් මොකද්ද කරෙන්න ඕනි? පිළ මොනවද ඉතින්? ආධාර තමයි. මොනව දන්සලක්ද දෙන්නේ? බුරියානි දන්සලක් දෙන්නේ. ආනේ බර ගානක් වියදම් වෙනවා ඇති එහෙනන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ එහෙනම්. එක්කනේ ඉතින් මම වැඩක් කරොත් මෙදා පොට යන කල්ල මරේ තමයි. තේනේ දීගෙන පන්දේ කොටයක් වදී. මේක තියාගන්නකෝ එහෙනම්. මොකෝ ඒ ළමයි බය වෙලා වගේ. නෑ ලොකු ගානක්නේ. බුරියානි දන්සලකුත් දීලා ෆයිට් රයිස් දන්සලකුත් දෙට හැකි. ඇයි බං අයිස්ක්‍රීම් දන්සලකුත් දෙන්න පුළුවන් නේ. එයි වඩ ලප්පුණුත් දෙන්න පුළුවන් නේ. මේ ළමයි විහිළු කරනවා. දෙන ගාන නෙවෙයි වැදගත්. හිතේ තියෙන සද්දාව වැදගත්. මගේ නම දන්නවනේ. පොතේ උඩින්ම ලියා ගන්න. පොද්ද ලිපේ. යනු හොඳේ. අම්බෝ අපුයි දැන් සද්දා බලපන් බුරියානි දන්සලක් දෙනවා කියලා රුපියල් 20යි දුන්නේ. බලපන් ඒවා දෙක හරි තියෙන මූ කිව්වේ කොහමද? ඒකනේ බා පාරෙන් බං යන්න. හරි බං ඉතින්. කොබන් අරු ඒයි මොන මගුලක්ද බං මෙතන කරන්නේ? පාරෙන් යන්න. කරන එක මගුලක්වත් හරියන්නේ පොඩ්ඩිදා මේ වරෙන් මේ පාර මොන මගුලක්ද දන්නේ නැහැ බං මම යන්න. මේ මරාල වනම් පල්ලන්නේ මේ නැන්ද උඹට ඈ? ඔය දෙරාවල් තියෙන මරාලයක්ම තමයි. සායතුන් දාන්ත. මචං මේ ඉන්නේ බලන්න පොල් වල. පේනෝ පොල් වල. හැබැයි වැඩේ කරදත් උන්නන් දොද තමයි. හැබැයි වැඩේ හැංගමුණොත් නම් සොනිම තමයි. හරි මේ බල දන්නවනේ මම වැඩකට බස්සොත් කොහොමද කියලා. වරෙල්ල මත් වරෙන් යන්න. තමන් කොහෙද ඉතින් වරෙන් ගෝ.
යාලා කරගන්න එපා. ඉස්සුද මම මේ වරෙන් හරි හරි. ඒ වගේ වතුරටද මම පැන්නේ. හරිනේ. එරන් කොල්ලෝ මම වත්තට පැන්නා. මෙන්න වරජනේ මන්න අයියෝ මෙන්න හරි බලගෙන අයියෝ මෙන්න මට මූ අතවර කරන්න හදනවා මාමේ නංගි මං ආවේ අතවර කරන්න නෙමෙයි. මං ආවේ නංගිට ඕලා ගහදේ පොල්ටි කන්න. නංගි නාමවල දන්නවනේ නංගි මං එහා පැත්තෙන් පයින්නනේ. මම මේ පැත්තෙන් පයින් නෑ නංගි. මොකක් අතවර කරනවා යකෝ අතවල කියන්න කියන්නේ මොකද්ද බං? අතවර කරනවා කියන්නේ මම උඹට වෙලාව කරගම් පෙන්නන්නම් ඔක්කොම කලින් මෙන්න මේක මේකෙන් එළියට ගන්න මොනවා හරි කරමු එළියට ගන්න නම් ඕන ගම. ඉතින් දැන් අපි අතවල ගමුකෝ. අයියෝ අතවර කරනවා කෙසේ වෙතත් බලපංකෝ තව ටිකකින් ඇහෙනවන සද්ද මොක මේකෙන් එළියට එන්නේ මල් වර වෙලා බලපංකෝ අනේ අයියෝ මම බෙරේ සාමික අනේ මම අද්දිය අයියෝ මේ බං දහසලක් දෙනව කෙසේ වෙතත් අරුට බල්ලා කාපයකට නම් බෙහෙත් කරන්න මුළු ගමෙන්ම ආධාර එකතු කරන්න වෙයි වගේ නේ. පව් බං ඊ අතරේ. සිරාවටම අපි අද මාන ප්‍රශ්න කොට කරන්නේ බං මොන දුන්නේ. ප්‍රශ්න බඩ නෙමේ ප්‍රශ්න උනේ මට. අද උදේ පාන්දර දිමියා ගෑවා. පස්සේ කට්ට ඇනුණා. අන්තිමට බල්ලා ගෑවා. ඒ ගෙදර මිනිස්සු තුන්වෙනිම බල්ලට ගන්න තියෙන්නේ මිනිස්සුන්ගේ පුකවල්ද ඔයද. අනේ අම්මෝ සිරාවක බං මේ ඔක්කොම ඉතින් වෙසක් පොදුවක් හදන්න දිය නිසානේ. ඇත්තටම මම ওই වෙසක් පොදුව හදන එකේ තේරුම මොකක්ද බං? සිරාවටම බං මටත් තියෙන ප්‍රශ්නේ මොකද තමයි. ඇත්තටම මේ වෙසක් කූඩුවක් හදාගෙන මොකද්ද බං කරන තේරුම? අනික බං මේ වෙසක් සතියක් කියලා මොකද්ද බං මේ අපි සමරන්නේ? ওই ප්‍රශ්නෙට විසඳුම තියෙන මචං අපේ පන්සලේ හාමුදුරුවෝ ගාව. අපි යමන්ත පන්සලේ හාමුදුරුවෝ හම්බෙලා ඔක තේරුම මොකක්ද කියලා දැනගන්න. ඒක හොඳයි නේ බං. ඒක හොඳයි බං මාක් කිදෙමු අපි යමා. කවුරුත් බල්ලා කාලා උදේ ඉඳන් ප්‍රශ්න වෙලානේ තියෙන්නේ. අපි යමා. සොත්තියලත් එන්න කිව්වා. බලපම් බම් මේ වෙසක් කෝඩුවක් කරපුව හරියන්නේ. ඒකනේ බා. අපි ආම්දුරන්ගෙන් අහලා දැනගමු නේ බා. අනිවාර්යෙන් බා. මං දන්නේ මං හිතන විදිහට මේකට හොඳම උත්තරය දෙන්නේ හාමුදුරුවෝ ගාව. අපේ සක්සම්රෝඩ කොකක්ද වෙසක් කතියේ තියෙන වැදගත්කම කියලා අපි දන්නේ නැහැ නේ බා. ඒක තමයි බා. ආම්දුරු ඇති නේ බා. හාමුදුරුවෝ ඇති. අපි මේක හාමුදුරුවන්ගේ අහලම දැනගමු. අපි යමු. අපි හැම අවුරුද්දේ වෙසක් සමරනවා. අපි දන්නේ නැහැ මොකද්ද සමරන හේතුව. අපි යමු ආම්දුරන්ගේ මහා. අපි ආම්දුරු ඇති නේද? ඔව් අපි හාමුදුරුවෝ ඇති. ආම්දුරුනේ? අපි ආම්දුරුනේ. මේ චාමිකනේ එන්න ඇතුළට වාඩි වෙන්න. මේ චාමික බොහෝම කාලෙකින් පන්සලට ඇවිත් තියෙන්නේ. මොකද්ද කාරණාව? හාමුදුරුවනේ මේකයි කාරණාව. අප තුන්දෙනාද වෙසක් කූඩුවක් හදන්න ගිහලා අනේක විද කරදර ගොඩකට මුහුණ දෙන්න වුණා. ඇත්තටම හාමුදුරුවනේ වෙසක් කූඩුවක් හදනවා කියන එකේ තේරුමවත් අපි දැනගෙන ඉඳේ නෑ වෙසක් කූඩුව හදන්න හැදුවට. අපි මේ පන්සලට තකාණියක් ආවේ හාමුදුරුවනේ ඇයි අපි මේ වෙසක් කූඩුවක් හදන්නේ? වෙසක් කූඩුවක් හදන එකේ තේරුම මොකක්ද කියලා දැනගන්න අපේ හාමුදුරුවනේ. චාමික වෙසක් කෝඩුවක් කියලා කියන්නේ වෙසක් කෝඩුවක් අපි හදන්නේ විශේෂයෙන්ම වෙසක් පොහොය නිමිති කරගෙන. ප්‍රධානම හේතුව තමයි වෙසක් කෝඩුවක් හදන්න අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ඉපදීමත් බුදුවීමත් පරිනිර්වාණයත් කියන මේ තෙමගුල සිහිපත් කරමින් තමයි අපි ගෙවල්වල විහාරස්ථානවල ආයතනවල විවිධ ආකාරයෙන් විවිධ හැඩවලට මේ වෙසක් කෝඩු නිර්මාණය කරනවා. එතකොට වෙසක් කෝඩුව තුළින් අපි නිර්මාණය කරන්නේ ඒ තුළින් ඔප්නංවන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අපේ හදවතේ තියාගෙන උන්වහන්සේ වෙනුවෙන් සිදු කරන ආමිස පූජාවක්. ඒ වගේම තමයි ආලෝක පූජාවක් තමයි අපි මේ වෙසක් පහන් කෝඩු එල්ලලා ඒ වගේ මේවා දල්වලා විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරලා ඒ වගේම පහන් ආලෝකයෙන් ආලෝකමත් කරලා
මේ කටයුත්ත සිද්ධ කරන්න බුදුරජාණන් වහන්සේට අපි සිදු කරන ආමිස පූජාව. එනිසා වෙසක් කෝඩු සෑම ස්ථානයකම අපි වෙසක් එක පෝය වෙනුවෙන් නිර්මාණය කරනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණය තෙමාගුල සිහිපත් කරලා උන්වහන්සේට සිදු කරන පූජාවක් විදිහටයි අපි වෙසක් කූඩුව නිර්මාණය කරලා දල්වන්නේ. බොහෝම ස්තුතියි අපේ හාමුදුරුවනේ. ඇත්තටම වෙසක් කෝඩුවක් හදනවා කියන එකේ තේරුම දැනගත්තේ අද. ගොඩක් පිං අපේ හාමුදුරුවනේ අපි නොදන්න දෙයක් අපිට කියලා දුන්නට. ඒ වුණාට තව ප්‍රශ්නයක් තියෙනවා අපිට හාමුදුරුවනේ. කියන්නකො බලන්න එහෙනම් මොකක්ද ඒ ප්‍රශ්නය කියලා. එතකොට අපේ හාමුදුරුවනේ ඇයි මේ අපි වෙසක් සතියක් කියලා සතියක් සමරන්නේ? මේ වෙසක් සතියේ තියෙන විශේෂත්වය මොකක්ද හාමුදුරුවනේ? ඒකත් අපිට දෙන ප්‍රශ්නයක් නේද? ශාමික වෙසක් සතියක් අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පරිනිර්වාණය කියන මේ කාරණා තුනම සිහිපත් කරමින් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ආමිස සහ ප්‍රතිපත්ති කියන පූජාවන් දෙකෙන්ම උන්වහන්සේ පිදීමක් විදිහටයි අපි මේ වෙසක් සතියක් කියලා සමරන්නේ. එතකොට තම තමන්ගේ විහාරස්ථානවල ආගමික වතාවක් සිදු කරමින් විවිධ පින්කම් පෙහෙවස් සමාදන්වීම් වගේම පහන් කූඩු ප්‍රදර්ශන වගේම බෝධි පූජා අටවිසි පූජා ආදී කොටගත්ත විවිධ පූජාවන් සතියක් පුරාවටම සිද්ධ කරනවා. එතකොට මේකට රජයනොත් අපට වෙසක් සතිය හැටියට නම් කරලා රාජ්‍ය වෙසක් උත්සවයක් පවා සෑම වර්ෂයකම රජයේ මැදිහත්වීමෙන් සිද්ධ කරනවා. එතකොට විවිධ ප්‍රදේශවල විවිධ ආකාරයේ පින්කම් සිද්ධ කරනවා. අපේ රටේ මිනිස්සු ශාමික ගොඩක් වෙලාවට දන් දෙන්න ගොඩාක් කැමති. එනිසා අඩියෙන් අඩියට ගමෙන් ගමට මේ වෙසක් කාලෙට තමන්ට ඇති හැකි පමණින් දන්සල් ආදිය පවත්වමින් බොහෝ පින් සිදු කරගන්න කාල පරිච්ඡේදයක් තමයි මේ වෙසක් කාලය කියලා කියන්නේ. එතකොට මිනිස්සු වෙසක් සතිය පුරාවට සතියේ මේ දවස් දින 7ට විවිධ පින්කම් යොදාගෙන ඒ පින්කම් ඉතාමත් අලංකාරමත් විදියට උත්කර්ෂවත් අන්දමින් සිද්ධ කරනවා. මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ අපි කවුරුත් සරණ යන සරණ ගිය අපේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන් මෙනෙහි කරගෙන උන්වහන්සේ වෙනුවෙන් සිදු කරන පූජාවක් හැටියටයි අපි මේ වෙසක් සතිය සමරන්නේ. ඉතින් මේ වෙසක් සතිය තුළ අපි ගොඩාක් දෙනෙක් හැම දෙනාම සිල් ආරක්ෂා කරගෙන ධර්මානුකූලව ජීවිතය ගත කරන සතියක් හැටියට වෙසක් සතිය සිහිපත් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි නොදන්න දේවල් ගොඩක් දැනගත්ත නේද අපේ හාමුදුරුවෝ නිසා නේද? ඒ කතාව නම් ඇත්ත. මෙච්චර දේවල් ටිකක් දැනගන්න පුළුවන් වුණේ අපේ හාමුදුරුවෝ නිසානේ. ඒකනේ. එහෙනම් ඉතින් ඇත්තටම අපි උනත් මේ වෙසක් සතියේ හරි අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න ඕනේ නේද? වෙසක් කෝඩුවක් හදනවා කියන එකත් ඇත්තටම දැනගත්ත අපි හාමුදුරුවෝ නිසානේ. එහෙනම් ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බලපු ඔයාලා දැනගත්තා වෙසක් කෝඩුවක් හදන එකේ තේරුම මොකක්ද කියලා. වෙසක් කෝඩුවක තියෙන විශේෂත්වය මොකක්ද කියලා දැනගත්තා. එතකොට වෙසක් සතියේ අපි සමරන්නේ වෙසක් සතියක් අපි සමරන්නේ ඇයි කියලාත් ඔයගොල්ලෝ දැනගත්තා. ඉතින් හැමෝටම සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.